මේ Toyota Yaris කාර් එකේ ෆීචර් එකක් ගැන මං ඔයාලත් එක්ක පොඩ්ඩක් මේ ෂෙයා කරගන්න කියලා බැලුවා මේක මෙතන මේ තියෙන ස්විචස් වල මේ ඇරෝ එකෙන් අපිට පුළුවන් මෙතන මේ ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරලා මෙහෙම දකුණට අරගෙන මේකේ තියෙන ෆීචර් එකක් PCS කියලා ඒක ඔන්න එකේ තියෙන්නේ ප්‍රී කොලිෂන් සිස්ටම් කියලා තමයි ඒකට කියන්නේ. එතකොට ඒක දැන් ඔන්න එකේ තියෙද්දි මෙතන මේ වෙන බල්බ්ස් මුකුත් පත්තු වෙන්නේ නැහැ. මේක ඔන්න එකේ තියෙන නිසා අපිට මේක ඕෆ් කරගන්න පුළුවන්. මේකේ ඇත්තටම වෙන්නේ මේක මේ වාහනය සහ සියලුම පාරේ යන මගින්ගේ ආරක්ෂාවට තමයි මේක සේෆ්ටි ෆීචර් එකක් විදිහට මේ වාහනයට ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ හැප්පෙන්ඩ ගියොත් වාහනයක් හරි මනුස්සෙක් හරි මේක ඉක්මනට මේක බ්‍රේක් සිස්ටම් එකක් ඇක්ටිව් වෙලා බ්‍රේක් වදිනවා. ඉතින් මට වෙච්ච ප්‍රශ්නේ මේකේ සාමාන්‍ය දුරකින් ඉන්න මේ පාරේ පනින මනුස්සයෙක් මේක ටිකක් ලං වෙද්දී මේක එකපාරට බ්‍රේක් වැදුනා. ඇත්තට එතන මට බ්‍රේක් කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. ඒ වෙන පිටිපස්සේ වාහනේ මේක හැප්පෙන්න ඉඩ තිබුණා ඒ සිදුවීමත් එක්කලා. ඒක මන් දන්නේ නැහැ කොච්චර මේ ෆීචර් එක ප්‍රායෝගිකව මේක සෙට් වෙනවද කියලා. හැබැයි මේක මේ සමස්තයක් වශයෙන් ගත්තොත් ආරක්ෂාවට ඉතාම හොඳ ෆීචර් එකක්. ඉතින් මම අර සිදුවීමත් එක්කලා ඊට පස්සේ මම කොහොමත් මේ වාහනේ හිමීට මේ පරිස්සමෙන් පදින නිසා මං හිතාගත්තා මේ ෆීචර් එක ඕෆ් කරන්න. ඉතින් මේ මෙතනින් මේ ඕකේ බටන් එක ප්‍රෙස් කරලා අපිට පුළුවන් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා PCS ඉස්සරහට ගිහිල්ලා මේ සිස්ටම් එක එකපාරක් මේ ඕකේ බටන් එක තද කරපුවා නම් මේක ඕෆ් වෙනවා. එතකොට බලන්න ඕෆ් වෙද්දී මෙතන වැටෙනවා ඒ බල්බ් එක මේ සිස්ටම් එක ඕෆ් වුණා කියලා. මෙන්න මේ වගේ අයිකන් එකකින් තමයි සිම්බල් එකකින් තමයි ඒක පෙන්වන්නේ. දැන් PCS off. නැවත මේක ඇත්තටම ආපහු මේ ස්ටාර්ට් මේක ඕෆ් කරලා වාහනේ ආපහු ස්ටාර්ට් කරපුවාම මේ ෆීචර් එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. ඔයාලට ඉතින් මේක අවශ්‍ය නැත්තම් මේක ඕෆ් කරගන්න පුළුවන්. ඕෆ් කරගෙන යන්න පුළුවන්. මේකේ පැති දෙකක් තියෙනවා. මේ අනවශ්‍ය වෙලාවට මේ විදිහට මේ බ්‍රේක් වැදිලා වෙන ඇක්සිඩන්ට් එකක් අනවශ්‍ය ඇක්සිඩන්ට් එකක් වෙයි කියන හේතුව නිසා තමයි මම ඒක ඕෆ් කරගත්තේ. නැත්තම් ඒක මේ වාහනේ වලට ආපු අලුත් මේ හොඳ ෆීචර් එකක් සේෆ්ටි ෆීචර් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. මම හිතනවා මොකක් හරි ඔයාලා මේකෙන් දැනුවත් වෙන්න ඇති කියලා. අපේ channel එකටත් සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. ස්තුතියි.